හයි හයි කොහොමද යාළුවනේ? අද මම යන්නේ රසම රස බිරියානි එකක් හදන්න. කිසිම රසකාරකයක් නැතුව කඩේ රසටත් වඩා රසට කොහොමද අපි මේක හදාගන්නේ කියලා බලමුද? ඕන දේවල් ටික ඔන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. අපි ඉස්සෙල්ලාම චිකන් ටික මේ විදිහට තම්බ ගන්න ඕනේ. චිකන් ටික තම්බගෙන චිකන් ස්ටොක් එකෙන් තමයි මේ බිරියානි එක හදාගන්නේ. ඔන්න ඉතින් අපි භාජනයේ ලිපේ තියලා කපාගත්ත ලූණු, කරපිංච රම්පේ, එනසාල්, කරාඹු නැටි, කුරුඳු, ඉඟුරු සුදු ලූණු පේස්ට් එක, තක්කාලි මේ හැම දෙයක්ම එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු, කහ පිංචක්, අපේ බිරියානි මසාලා එක මේකට එකතු කරගෙන හොඳට කලවම් කරන්න ඕනේ. දැන් ඔන්න මේ හැම දෙයක්ම හොඳට කලවම් කරගෙන මේක හොඳට තවත් ටිකක් තෙලේ බැදෙන්න දෙන්න. මේ ටික බැදෙනකන් අපි හාල් ටික හොදලා තියාගමු. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා හොදලා තියාගත්ත හාල් ටික මේකට එකතු කරගන්න. හාල් ටික එකතු කරගෙන ඒකත් පොඩ්ඩක් මේ හැම දෙයක්ම හොඳට කලවම් වෙන විදිහට කුරු ගා ගන්න ඕනේ. ඔන්න ඉතින් මේ විදිහට හොඳට කුරු ගා ගන්න ඕනේ. දැන් ඔන්න මේක කුරු ගාගෙන අපි අර ඉස්සෙල්ලා තම්බගත්ත චිකන් එකේ ස්ටොක් එක එකතු කරගන්න තමයි තියෙන්නේ. චිකන් ස්ටොක් එකත් එකතු කරගෙන ආයෙමත් හොඳට කුරු ගා ගන්නවා. ආයෙමත් අපි මේක හොඳට කුරු ගාලා ටිකක් වෙලා වහලා තියන්න ඕන. ওই චිකන් ස්ටොක් එකේ තමයි බත් එකේ රස තියෙන්නේ. චිකන් ටික තම්බගද්දී ඒකට ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එහෙම එකතු කරගන්න. ඔය පේන්නේ විනාඩි 10කට විතර පස්සේ ඔන්න දැන් බත් එකේ වතුර නම් හිඳිලා ඒත් තාම ඇට ගතිය තියෙනවා. ඒ හින්දා අපි තව ටිකක් වහලා තියාගමු. බත් එක වහලා තියලා අපි අපේ බිරියානි එක සරස ගන්න ඕන, රස කර ගන්න ඕන. ඊටු කලමනා ටික ලෑස්ති කරගමු. ඔන්න ඉතින් බත් එක වහලා අපි දැන් වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා හීනයට කපාගත්ත ලුණු ටික බැද ගන්න ඕනේ. ලුණු ටික බැදගෙන ඒක තෙලෙන් අයින් කරලා අපි අරගත්ත මුද්ද රස් බලන් ටික බැද ගන්න ඕනේ. ඔන්න ඉතින් මේ විදිහට අපේ මුද්ද රස් බලන් ටිකත් බැදගෙන අපි අර ඉස්සෙල්ලා තම්බගත්ත චිකන් ටික බැද ගන්න ඕනේ. මේ චිකන් ටික ලස්සන රන්වන් පාටක් වෙනකන් බැද ගන්න. ඔයගොල්ලෝ මේකට ලුණු ටිකක් එහෙම ආයෙ එකතු කරගත්තොත් තව ටිකක් රස වැඩි වෙනවා. ඔන්න දැන් අපි අපේ බත් එක බලමු. දැන් නම් බත් එක හොඳට ඉදිලා තියෙන්නේ. හරි සුවඳකුත් එනවා මේ වෙලාවට. දැන් අපි අර බැදගත්ත දේවල් ටිකෙන් අපේ බත් එක සරස ගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති විදියකට මේක සරස ගන්න පුළුවන්. වෙනම භාජනයකට අයින් කරලා හරි නැත්නම් මේ විදිහටම හරි සරස ගන්න පුළුවන්. හරි. මේ බත් එක පුදුම රසයි. කිසිම රසකාරකයක් එකතු කරන්නේ නැතුව තමයි අපි හැදුවේ. ගෙදරදී මේ විදිහට පිරිසුදුවට රසට හදාගත්තාම ඒ කෑම වේලා කිසිම බයක් නැතුව පොඩි දරුවන්ට උනත් දෙන්න පුළුවන්. ඔන්න ඉතින් මේ විදිහට තමයි මම බැදගත්ත චිකන් වලින් බත් එක සරසගන්නේ. හොඳයි යාළුවනේ, මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ඔබාගෙන යන්න. තවත් දවසක මේ වගේ ලස්සනම ලස්සන රසම රස රෙසිපි එකකින් ඔගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. එතකන් ඔගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.